සුබ දවසක් ඔයාට. වැඩි වියදමක් නැතිව අමුද්‍රව්‍ය දෙකකින් ඩෙසර්ට් එකක් හදමුද? ඉතින් ඔයා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන ගමන්ම අපි යමු වීඩියෝ එකට. මේ ඩෙසර්ට් එක හදන්න යෝගට් එකයි ජෙලි පැකට් එකයි විතරමයි ඕනි වෙන්නේ. මුලින්ම බෝල් එකකට මම ජෙලි පැකට් එකෙන් භාගයක් කඩලා දාලා උණු වතුර මිලිලීටර 250ක් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. දිය කරගත්ත ජෙලි ටික නිවෙන්න පැත්තකින් තියාගන්නවා. ඊළඟට තවත් බෝල් එකක් අරගෙන අපි ඒකට යෝගට් එක දාගන්නවා. ඊළඟට විස්ක් එකකින් හරි එහෙම නැත්නම් ගෑරුප්පුවකින් හරි යෝගට් ටික හොඳට දිය කරගන්නවා ක්‍රීම් එකක් වගේ වෙනකන්. දැන් නිවෙන්න තියාගත්ත ජෙලි ටික යෝගට් එකට එකතු කරනවා. මේ වෙලාවේදී ජෙලි මිශ්‍රණය හොඳට නිවිලා තියෙන්න ඕනි. ඊළඟට කැට නැති වෙනකන් යෝගට් ටික හොඳට දිය කරගන්න ඕනි. ඊළඟට භාජනයකට දාලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ආරකින් විතර ෆ්‍රිජ් එකෙන් අරන් බලනකොට හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක මේ විදිහටම පිළිගන්වන්න පුළුවන්. හැබැයි මම මේක තව ටිකක් ලස්සන කරගන්න හිතුවා. ජෙලි පැකට් එකේ ඉතුරු භාගයේ බෝල් එකකට දාලා උණු වතුර මිලිලීටර 200ක් විතර එකතු කරලා කලවම් කරගන්නවා. ඊළඟට හොඳටම නිවෙනකන් ඉඳලා අපි කලින් සෙට් කරගත්ත ජෙලි එක උඩට මේ විදිහට දාගන්නවා. ඊළඟට ආයෙමත් සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියාගන්නවා අපි. පැය දෙකකට වගේ පස්සේ බලනකොට උඩින් දාපු ජෙලි ලේයර් එකත් හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහටම මේක කෑලි කපලා පිළිගන්වන්න පුළුවන්. කැමති නම් පරිස්සමෙන් අනිත් පැත්ත හරවලා කෑලි කපා ගන්නත් පුළුවන්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලගේ යෝජනා චෝදනා වගේම අදහසුත් comment section එකේ ලියාගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙමනම් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.